අයිබෝවන් විශ්ව සත්‍යම් නාලිකාවට ඔබ නම සාදරයෙන් පිළිගන්නවා. මෙම වීඩියෝ මාලාව තුලින් මම ඔබට ගෙන එන්නේ ඔබ වටා තිබෙන නොපෙනෙන ලෝකය ගැන ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ වටා ගැවසෙන ශක්තියින් පිළිබඳව ඔබ දැනුවත් කිරීමට මා විසින් ලබාගත් අත්දැකීම් යම්කිසි ශක්තියක් වේද එම ශක්තියින් පිළිබඳව මම ලබාගත් නොඑක් අපූර්ව අත්දැකීම් හා ඔබ විසින් දැනුවත්ව නොදැනුවත්ව කරන වැරදි ඇදහිලි ක්‍රම පූජා ක්‍රම සම්බන්ධයෙන් නිවැරදි වීඩියෝ මාලාවක් ගෙන ඒමට මා විසින් තීරණය කර ලැබුවා. හොඳයි. විශ්ව ශක්ති මෙම වචනය ඔබලට බොහෝ හුරු පුරුදු වචනයක්. අද බොහෝ දෙනා මාකට් කරන වඩාත් කතා කරන හැබැයි මෙය කතා කර නිම කර නොහැක්ක බැරි සාගරයක් සේ විශාල කෙළවරක් නැති මාතෘකාවක්. මේ අපගේ භෞතික මෙන්ම අධ්‍යාත්මික ජීවිතයට ගසට පොත්ත මෙන් බොහෝ සම්බන්ධයි. මෙය එකට බැඳුණු විශ්වයේ පවතින සියලුම ආගම් දේව ඇදහිලි දෙවියන් බ්‍රහ්මයන් යක්ෂයන් ගාන්ධර්වයන් නාගයන් පිශාචීන් ප්‍රේතීන් කුම්භාණ්ඩයන් මනුෂ්‍යයන් සියලුම සත්ව කොටස් ගස්කල් සියලුම ගංගා මේ සියලු දේම අභ්‍යන්තර ශක්තිය ප්‍රතිඵලයක් තමයි මේ වෙන්නේ. මේ විශ්ව ශක්තියෙන් ප්‍රතිඵලයක්. අවසානයේ සියලුම දේවල මූල ස්වභාවය ශක්තියයි. බෞද්ධ දර්ශනයට අනුව සියලුම දේ අනිත්‍යයි. ඒක අපි දන්නවා හැමෝම අපේ සාමාන්‍ය බෞද්ධ ආගමේ කියනවා සියලුම ආගමේ අනිත් ආගම් වලත් ඒ අනිත්‍යය කියලා තියෙනවා. සියලුම දේ අනිත්‍යයි. නමුත් පදාර්ථය නැති වෙන්නේ නැහැ. පදාර්ථේ ශක්තිය ඒ වගේම පවතිනවා. ඒක විවිධ පැතිකොටස් වලට යෑමක් තමයි වෙන්නේ. දන්නවා ආපෝ, දියර ගතිය, වායු ගතිය, පඨවි තද ගතිය, තේජෝ රස්නේ මේ හැම දෙයක්ම සතර මහා භූතයෙන් සියලුම හටගන්නේ වෘක්ෂයන් හැම දෙයක්ම විශ්ව ශක්තියේ ශක්තියෙන්. මේ ෂණයක් පාසා ඒ කියන්නේ වෙනස් වෙනවා. අනිත්‍යය ඒක තමයි. නමුත් ශක්තිය එලෙසෙන් පවතිනවා. මේ සියලු දේට බෙදීගෙන යන ශක්තියක්. ඉතින් භාවනාව සාමාන්‍යයෙන් මේ ශක්තිය දිනු කිරීමට අපි මූලිකව යොදා ගන්න දෙයක්. නමුත් මෙම මාතෘකාව සාමාන්‍යයෙන් අපි කෙටියෙන් බෑ මේක දීර්ඝ විතර ගැඹුරු මාතෘකාවක්. නමුත් අප උත්සාහ කළ යුතුයි මේ මූල ස්වභාවයට මෙම ශක්තිය අවබෝධ කරගන්න මේ ජීවිතයේදී. මොකද මනුෂ්‍ය ජීවිතය එම ශක්තියින්ට හොඳම තෝතැන්නක්. මනුෂ්‍යාත්මේ ගොඩාක්ම Tamanට තේරුම් ගන්න පුළුවන් මේ ශක්තියත් එක්ක අවබෝධ කරගෙන එක් වෙන්න පුළුවන්. එය සරලව කිව්වොත් මේ ශක්තියින් අපි එකතු වීම අපි සාමාන්‍යව ಭಾರತೀಯ විවහාර වචන ඒ වචන කිව්වොත් අපි දන්නවා නිවන බුද්ධ ස්වභාවය රහත් බව විමුක්තිය මෝක්ෂය දෙවියන් එක්වීම කේවල්‍ය මේ නම් සෑහෙන්න මේ තියෙනවා. මේ මාර්ගයේ බොහෝ සේ
ගමන් කරන්න බොහෝ මාර්ග තියෙනවා. නමුත් මේ මාර්ගයේ ගමන් කිරීමට පෙර පින් කුසල් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. පෙර පින අවශ්‍යයි. මේ මනුෂ්‍යාත්මවල එම ශක්තිය අවදි කිරීමට අපිට භෞතික ශරීරය බොහොම අපූර්ව ස්නායු මණ්ඩලයක් තියෙනවා. ස්නායු 7ක් කෙටියෙන් කිව්වොත් ස්නායු 7ක් සම්බන්ධව පිළිట్లా තියෙනවා. මේ පිළිබඳව මම ඉදිරියේදී එකින් එක විස්තර කරන්නම්. මේ චක්‍ර සම්බන්ධව මේ ස්නායු මණ්ඩල සම්බන්ධව ක්‍රියාකාරීත්වය කරගන්නේ කොහොමද කියලා එකින් එක විස්තරයක් ගන්නම්. මේ මුලින්ම කෙටියෙන් තමයි මේ ටික මම විස්තර කරේ බලන්න. මේ ශාරීරික නිරෝගීකමට මේ වගේම අධ්‍යාත්මික නිරෝධකමට අධ්‍යාත්මික ඉහළට ගැන්වීමට ශක්තිය මූලයක් සිට ඉහළට ගමන් කිරීමට එක්වීමට අපි ඉස්සෙල්ලම මුලින්ම අපේ ශරීරයේ නිරෝගීතාවය ලබා ගන්න ඕන. ශරීරයේ ස්නායු මණ්ඩලය ශක්තිමත් කර ගන්න ඕන. ස්නායු මණ්ඩලය ගැන සම්පූර්ණ විස්තරයක් මම ඉදිරියේදී වීඩියෝ වලින් ගෙන එන්නම්. හොඳයි. මේ මාර්ගයේ ගමන් කිරීමට පිර පින අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. නමුත් බොහෝ දේ අතර තියෙන්න ඕන. මේ මාර්ගයේ තමන් ගමන් කිරීම ඇරපු සැනින් තමන් ඉදිරියට යෑමට තමන්ගේ ප්‍රතිපත්ති සකසගෙන යෑමේදී තමන්ට මුලින්ම වරයන් දේවාකර්ෂණ යම්කිසි ශක්තියින් ලැබීමට පුළුවන්. ඒ තමන්ට ලැබෙනවා. ඒ නමුත් පිරපෙන් හා කුසල්මත් තමයි සිද්ධ වෙන්නේ. ඒ තමන්ට නැත්තම් තමන් මේ මාර්ගයට දිව්‍යයන් විසින් යොමු කරනවා. නමුත් තමන්ගේ ජීවිතයේ ප්‍රතිපත්ති පිළිවෙලක් හදාගන්න ඕන. හදාගෙන ඉදිරියට යෑමක් ඊටාම දුෂ්කරයි. දුෂ්කර වගේම නමුත් සුන්දර මාර්ගයක්. හොඳයි. අද මම නවතින්නම්. ඉදිරියට බොහෝ වීඩියෝ ගෙන එන්න. මට මේ වීඩියෝව හොඳ නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. යම්කිසි දැනුමක් තමයි ලබා ගත්තා නම් ස්තුතියි. දෙහිපිටයි.